හරි හොඳයි. හරි ළමයි. වත්කම් ගැන අපි කතා කරා. ඇසෙට්ස් ගැන කතා කරා. ඒද කැරක්ටරිස්ටික්ස් නැත්නම් ලක්ෂණ උදාහරණ එක්සැම්පල්ස් කතා කරා. ඒ වගේම තමයි වගකීම්. ව්‍යාපාරයක සම්පත් ගලා එන්නේ අයිතිකරුගෙන් තොරව වෙනත් බාහිර පාර්ශ්වයකින් නම් අන්න එතනදී අපි බැඳීමක් හදා ගන්නවා. ඔබ්ලිගේෂන් එකක් හදා ගන්නවා. ඒකට අපි වගකීම් ලයබිලිටිස් කියලා කියනවා. ඒතර ව්‍යාපාරයක හැම අවස්ථාවකදීම ගනුදෙනුකදීතු බලපෑමක් ඩුවල් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒක මත ඩබල් එන්ට්‍රි එකට තදිසටහන ගොඩනගෙනවා. ඒතර මේ ඔස්සේ ව්‍යාපාරයට සම්පත් ගලා එන පාර්ශ්වයන්ගෙන් අයිතිකරු නොවන අයිතිකරු හෝ අයිතිකරුවන් නොවන වෙන බාහිර පාර්ශ්වයන්ගෙන් නැවත ගෙවිය යුතු දේවල් අපි ඇති කර ගන්නවා නම් අපි බැංකු ණයක් ගන්න අවස්ථාවකදී මුදල් ගලාවට බැංකු ණය වගකීමක් බැංක් ලෝන් එකක් අපි ගන්න වෙලාවකදී ලෝන් ලයබිලිටි එකක් ඇති වෙනවා. ඒතර ලයබිලිටිස් වල තියෙන කැරක්ටරිස්ටික්ස් අපි ඉස්සෙල්ලාම බලමු. result of past transaction ඔබ දන්නවද ඔබේ ව්‍යාපාරය තුළ යම්කිසි ශේෂයක් බැංකු ණයක් තිබෙනවා නම් පෙර වසරක හෝ පෙර කාල පරිච්ඡේදයකදී ලබාගත් බැංකු ණය මුදල. එතනදී අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක්. result of past transaction. පළවෙනි වැදගත් ලක්ෂණය. ඔබ වත්කමකත් ඔය ආකාරයකම තියෙනවා. වත්කමකත් ලක්ෂණ තුනෙන් පළවෙනි එක result of past transaction. දෙවෙනි එක තමයි present obligation. වර්තමාන බැඳීම මම අර කිව්වා. ඔබ යම්කිසි ගෙවිය යුතු මුදලක් උදාහරණයක් විදිහට ඔබ ව්‍යාපාරයේ විසින් මේ කාල පරිච්ඡේදයේ විදුලි ගාස්තු විදුලි බිල විදුලි බල මණ්ඩලය නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගෙවලා නැත්නම් එතනදී ගෙවිය යුතු වියදමක් නැත්නම් accrued expense එකක් අපි කියන උපචිත වියදමක් හදා ගන්නවා. ඒකට වර්තමානික බැඳීමක් ගෙවලි ඉවරනකම් නේද? ලීස් කරලා සෙට් එකක් ගත්තා නම් ව්‍යාපාරයට ඒක ගෙවලි ඉවරනකම් වර්තමානයේ බැඳීමක්. result of present obligation. අනිත් එක තමයි තුන්වෙනි එක ව්‍යාපාරයේ මේ බැඳීම් නිරවුල් කරගත්තේ අනාගතයේ අපි මේ ණය ගෙවද්දි බැංකු ණය ගෙවද්දි ගෙවිය යුතු ගෙවපු නැති බැංකු විදුලි ගාස්තු ගෙවද්දි කල්බදු වාර්ෂිකය ගෙවද්දි මේ හැම අවස්ථාවකදීම ව්‍යාපාරයේ තියෙන මුදල් ව්‍යාපාරයෙන් එළියට ගලා යනවා. එතකොට ඒකෙදි නේද cash outflow from the future in business නේද? එතකොට අනාගතයේ මුදල් එළියට ගලා යamak. මේකත් වැදගත් ව්‍යාපාරයේ විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක්. වගකීමක ලක්ෂණ නැත්නම් characteristics ටික liabilities වලට. මොනවාද examples අපිට ඕන තරම් තියෙනවා. බැංකු ණය, bank loan, lease liability, කල්බදු වගකීම. මේවට අපි කියනවා මේවා සාමාන්‍යයෙන් පුතා මේවට අපි කියනවා අර කලින් කතා කරා වගේ non current liabilities නැත්නම් ජංගම නොවන වගකීම්. දිගු කාලීන. ඒ කියන්නේ මේක ගෙවන්න අපිට වර්ෂයකට වඩා වැඩි කාලයක් තියෙනවා. උදාහරණයක් විදිහට බැංකු ණය ඇතුළේ කොටස් ජංගම වගකීම ජංගම නොවන විදිහට වර්ග කරන්න පුළුවන් සමාගම් ගානේදී. يعني ඉදිරි වර්ෂයක් තුළ ගෙවිය යුතු ටික ජංගම වගකීමක්. එතනින් පස්සේ ඊටු ටික තමයි ජංගම නොවන වගකීමක්. කෙසේ වෙතත් අපි 12 වසර 17 තනි ව්‍යාපාර අවසාන ගෙනුම් හවුල් ව්‍යාපාර නැත්නම් sole proprietorship partnership වලදී මේක අපි non current liability එකක් විදිහට generally record වෙනවා. ඊට අමතරව තියෙනවා වෙළඳ ගෙවිය යුතු දේ. ඒ කියන්නේ අපි ණයට භාණ්ඩ විකුණනවා නම් ගනුදෙනුකරුවන්ට එතනදී ණය ගෙති වත්කම trade receivables වෙළඳ ලැබිය යුතු දේ තිබෙනවා වත්කමක් විදිහට. ඒ වගේම අපි ණයට භාණ්ඩ මිලදී ගන්නවා නම් අපි සැපයුම් කරුවන්ගේ සප්ලයිස් ලගෙන් ණයට නම් ගන්න ක්‍රෙඩිට් පර්චේස් කරනවා නම් ස්ටොක්ස් හරි එවැනි අවස්ථාවකදී අපි උන්ට ගෙවිය යුතු මාසයක් සතියක් දෙකක් මාස දෙකක් ඇතුළත යම්කිසි කාල පරාසයක් ඇතුළත කෙටි කාලින ඉක්මනට ගෙවිය යුතු වගකීමක් ක්‍රෙඩිට් පර්චේසස් නැත්නම් ණයට ගැනුම් මත ඇතිවන වගකීම වෙළඳ ගෙවිය යුතු දේ. ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ විදුලි ගාස්තු ගෙවලා නැහැ මේ කාල පරිච්ඡේදයේ විදුලි බල මණ්ඩලයට එතනදී ගෙවිය යුතු විදුලි ගාස්තු වගකීමක් පුතා. කෙටි කාලෙ ඊළඟ මාසෙත් ගෙවන්න තු වෙන්න බෑ. අපි ගෙවිය යුතුයි නේද? ඒතර බැංක් ඕවර්ඩ්‍රාෆ්ට් කරන්ට් account එකේ නැත්නම් ජංගම ගිණුම් ශේෂය තියෙන ඍණ ශේෂය. ඒ කියන්නේ ජංගම ගිණුම් ශේෂය ඉක්මව අපි චෙක් පත් නිකුත් කරලා ගෙවීම කරලා තියෙන වෙලාවකදී එය අපි කෙටි කාලින වශයෙන් ලබාගත් ණයක් බැංක් ඕවර්ඩ්‍රාෆ්ට් එක නැත්නම් බැංකු වෛරාවක් ඒක අපි තා ඉක්මනින් චෙක් පත් මුදල් තැන්පත් කරලා එය ධනාගයක් බවට පත් කරගත යුතුයි.